දකුණු ආසියානු රටවල් අතර සනීප ආරක්ෂාව පිළිබඳව තියෙන සහයෝගීතාවය පිළිබඳ සමුළුව තමයි සකොසාන් කියලා අපි හඳුන්වන්නේ. සකොසාන් සමුළුව 2013 ඉඳලා අවුරුදු දෙකකට වරක් පැවැත්වෙනවා. අපි හෙට පටන් ගන්නවා 6 වෙනි සකොසාන් සමුළුව බංග්ලාදේශයේ ඩකා අගනුවරදී. පහුගිය අවුරුදු 12 ඇතුළත සකොසාන් සමුළුව තුළින් රාජ්‍ය අංශයේ සහභාගීත්වය ඉතාමත් වැඩි වෙලා තියෙනවා. ශ්‍රී ලංකා රජය මේ වසරේදී ලංකාවේ තියෙන සියලුම පාසල් වලට ජලය සහ සනීප ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ලබා දෙනවා කියලා තීරණය කරලා හිටන් ඒ සඳහා අවශ්‍ය සියලුම ප්‍රතිපාදන දැනටමත් සකස් කරලා තියෙනවා. මේක මම හිතන්නේ අපේ සකොසාන් සමුළුව වලින් අපි ලද හොඳම ජයග්‍රහණයක්. ඒ වගේම පසුගිය සකොසාන් පහ සමුළුව තිබ්බ නේපාලයේ කත්මණ්ඩු නුවරදී ඒ වෙලාවේ ලංකාවේ රජය කිව්වා මේ සකොසාන් රටවල් අතර අපි යම්කිසි ලේකම් කාර්යාලයක් හදා ගන්න ඕනේ. ඒ පළමුවෙනි ලේකම් කාර්යාලය ලංකාවේ පිහිටවනවා කියලා. අපි ඒක ගිය වසරේදී ලංකාවේ පිහිටවලා දැන් මේ රටවල් අතර අපි තොරතුරු තාක්ෂණ හුවමාරුවක් කරනවා. ඒ වගේම අපි පුහුණු කිරීම වැඩමුළු දෙකක් පැවැත්වුවා. මේ තුලින් අපිට පුළුවන් මේ රටවල් අතර තියෙන සහයෝගිතාවය වැඩි කරගන්න. ඒ වගේම ගිය සකොසාන් සමුළුවේදී ශ්‍රී ලංකා ජනරජය පොරොන්දු වුණා සනීප ආරක්ෂාව පිළිබඳව තරුණ පරපුරත් විශේෂයෙන්ම පාසල් දරුදරියන්ගෙත් සහභාගීත්වය වැඩි කරන්න. මේ ගැන ඉතා විශේෂ ලෙස ක්‍රියා කරමින් ගිය වසරේදී දකුණු ආසියානු රටවල් අතර පාසල් දරුවන්ගේ සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ පැවැත්වුවා. මේ තුලින් දැනටමත් පාසල් අතර රටවල් 8ම පාසල් අතර යම්කිසි සංනිවේදනයක් ඒ වගේම සහයෝගිතාවයක් දැනටමත් ඇති වෙලා තියෙනවා. මේ මම හිතන්නේ සකොසාන් වලින් ලබාගත් තවත් ලොකු ජයග්‍රහණයක්. ශ්‍රී ලංකාව සනීප ආරක්ෂාව සැපයීම අතින් දැනටත් ඉහළම මට්ටමක ඉන්නවා. අපි 91.3කට දැනටමත් ආරක්ෂිත සනීප ආරක්ෂක ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. ඊටු 9%ට සනීප ආරක්ෂක ක්‍රම හඳුන්වා දීම තමයි අපිට තියෙන විශාල අභියෝගය. නමුත් දැනටමත් ශ්‍රී ලංකා රජය ඒ වෙනුවෙන් කැප වෙලා ක්‍රියා කරනවා. ස්තුතියි.